ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අද මම වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගැන කියන්න තමයි මේ ආවේ. ඔන්න ඉතින් අද මම ආවේ කිරිබත්ගොඩ අංකල් කිම් එකට. මෙතන අපිට වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. එන්නකෝ එහෙනම් මාත් එක්ක මේ මොකද්ද කියලා බලන්න. මෙතන රාමෙන් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ඒකෙන් ඇත්තටම තෝරගන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව තමයි අපි හිටියේ. මෙන්න මේ ඩම්ප්ලින් එකක් උනේ රුපියල් 130ක්. මෙන්න මේ ෆ්‍රිජ් එකේ තියෙන ඒවා බලන්නකෝ. මෙන්න මේ ෆ්‍රිජ් එකේ අපිට ගන්න තියෙනවා ඇඩොන්ස්. ඒ හැම එකක්ම රුපියල් 150ක් තමයි උනේ. බිත්තරේ නම් රුපියල් 80යි. මෙන්න මේ රාමෙන් හදාගන්න කප් එකක් අපි රුපියල් 120ක් දීලා ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මේ තෝරගත්ත ඒවා ටික ගිහිල්ලි ඉවරලා හදාගෙන කන්න. එන්නකෝ අපි දැන් මෙතන මේක හදන්න යන්න. මේක ඔයාලට තනියෙන් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතන ඉන්න කට්ටියට කියලාත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. එතන හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. එයාලා ඔයාලට ඕන වෙලාවක උදව් කරනවා. මේ මැෂින් එකෙන් රාමෙන් එක හදන විදිහ ඉස්සරහා බිත්තියේ ගහලා තියෙනවා. ඒ විදිහට බලාගෙන අපිට මේක හදාගන්න පුළුවන්. ඇත්තටම අපි හදපු මේ රාමෙන් දෙකම හරිම රසට තිබ්බා. අපි එකක් හැදුවේ සුප් විදිහට. අනිත් එක අපි නෝමල් විදිහට තමයි හදලා ගත්තේ. මේ රාමෙන් එකක් හදන්න අපිට විනාඩි 5ක් 10ක් විතර වගේ යනවා. ඇත්තටම මේක වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට. ඔන්න ඉතින් අපේ රාමෙන් එක දැන් හැදෙන ගමන් තියෙන්නේ. ඔන්න අපේ එක රාමෙන් එකක් නා හරි. මේ රාමෙන් එක අපිට ආවේ ටිකක් සුප් ගතියට. ඔන්න ඉතින් අපේ රාමෙන් දෙකම හදාගෙන අපි අපේ ටේබල් එකට ගියා. හැබැයි ඉතින් අපි ගත්ත රාමෙන් දෙකෙන් අපිට සෙට් උනේ මෙන්න මේ සුප් අඩු එක තමයි. ඒක ඇත්තටම නියම රසට තිබ්බා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මං ගිහිල්ලා එන්නම්.